ඉතින් කාලෙකින් තමයි ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් අද මං එළියට යන්න තමයි හදන්නේ. මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට වීඩියෝ එක මුලින් ඉඳලම අරගෙන එන්න හිතුවා. ඉතින් කියන්න දෙයක් තියෙනවා වෙනද වගේම වීඩියෝ එකට ඉස්සරහට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් please subscribe කරන්න. ඔන්න ඉතින් අද බ්ලොග් එකේ මම තනියම ඉන්නේ. මොකද හස්බන්ඩ් වැඩට ගිහිල්ලා එයා එනකොට පොඩි කෑමක් හදලා තියන්න තමයි මම මේ එළියට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මං හිතුවා ඔයාලට මම එළියට යන විකයි ලෑස්ති වෙන ඒවා ඉඳලම මුලින් ඉඳලම වීඩියෝ එක අරගෙන එන්න. ඉතින් මට ඔයාලගෙන් අහන්න දෙයක්ත් තියෙනවා. මට දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මගේ මෝනේ ඇවිල්ලා තියෙනවා නහය වටේට කට වටේට වගේ මේ අඳුරු පාට පැල්ලම්. ඒකට හේතුව මම මොකුත් ක්‍රීම් යූස් කරෙත් නැහැ. ඒකද ඉරේ එළියටද කියලා මට හිතා ගන්න බෑ. මොකද වින්ටර් එකේ සෙල්සියස් අංශක ගොඩක් අඩුවට ඉඳලා එකපාරට 20 ලොකු වෙනසක් වුණ නැහැ. 20ට ගියේ 20ට යද්දි එකපාරට මූණ කියන්නේ නිකන් රේඛා දෙකක් වගේ ආව කට දෙපැත්තේ. ඔය නිකන් නහයයි කටයි අතර වගේ පේනවද දන්නේ. ඒකට මං සේරම් එකක් යූස් කරන්න පටන් ගත්තා. ආයෙ මේ විටමින් C ගාණි එකේ ක්‍රීම් එක ගන්නවා. ෆවුන්ඩේෂන් මුකුත් මට ගන්න බයයි මේ මුණේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ නිසා. ඉතින් කොහොම තමයි ඉතින් මම ලෑස්ති වුණේ. ගණන් ගන්න එපා. ඉතින් මම මුලින් ඉඳලා වීඩියෝ එක අරගෙන එනවා. ඇත්තටම මට කාලෙකින් වීඩියෝස් වලට ගේන්න බැරි වුණා. මාරෙන් විදියට බිසි වුණා. හැබැයි ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝස් අරගෙන එනවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන ප්ලීස් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝම. ඇත්තටම ලොකු ෆෑන් බේස් එකක් නැති වුණාට මම දන්නවා මගේ වීඩියෝස් බලන කිහිප දෙනෙක් හරි ඉන්නවා කියලා. ඉතින් ඔයාලගේ ලයික් කමෙන්ට් ඕවා තමයි ඉතින් මට ගොඩක් වටින්නේ. මේ තියෙන්නේ මම ගාන ලිප්ස්ටික් එකක්. මේක නිකන් රතු පාට එකක්. මම ඒක ලාවට වගේ ගාන්නේ. මම දන්නේ ඔයාලටම පේනවද කියලා. ලා ගොඩක් ලාවට ගාන්නේ. ඒකේ බ්‍රෑන්ඩ් එකක් මොකුත්ම දන්නේ නැහැ. ඉතින් මේ ලිප්ස්ටික් අරවා මෙව ඔක්කොම ඉතින් මට දෙන්නේ අපේ අයියලාගේ අම්මා තමයි හස්බන්ඩ්ගේ අම්මා. මේක නම් මැක් එකේ එකක්. අරගේ බ්‍රෑන්ඩ් එක මොකක් හරි ඒකත් හොඳ එකක් තමයි. හැබැයි මට අයිඩියා එකක් නැහැ මේක මොකක්ද කියලා. මම බලලවත් නැහැ අද වෙනකම්. මේක මැක් එකේ නියුඩ් කලර් එකක්. ඔන්න ඕකත් ගාලා මම දැන් යන්න ලෑස්ති වෙන්න ඕන. බලමු කොහොමද ඉස්සරහට යන්නේ කියලා. මම දැන් ගන්න ඕන හුඩි එකක්. මේ ඇත්තටම ටී-ෂර්ට් එකට මැච් වෙන හුඩි එකක් නෙවෙයි දාගන්නේ. මොකද මම මේ ගොඩක් දුරට නෙවෙයි යන්නේ. හරියටම අපේ ගේ ඉස්සරහත් තියෙනවා මේ ඉන්දියන් ෂොප් එකක්. ඒ වුණාට මේ ටිකක් දුර ඉන්දියන් ෂොප් එකට යන්නේ මට චිකන් ගන්න ඕන. මේ ගේ ඉස්සරහා කඩේ චිකන් නැහැ. ඒක නිසා ඉතින් දුර ෂොප් එකට ගිහිල්ලා චිකන් අරගෙන එන්න ඕන. මං හිතන්නේ එළියද හොඳටම මට වැස්සේ තමයි යන්න වෙන්නේ. ඒක හින්දා ඉතින් මේ විදියට ලෑස්ති වෙන නැත්තම් මේ දවස්වල ටී-ෂර්ට් එකක් ඇඳනත් ඇති. හොඩි එකක් දාන්නේ මේ වැස්ස නිසා පොඩ්ඩක් ඉතින් සීතලයි. හුළඟ වගේ තියෙනවා. එළියට බැලලා තමයි බලන්න වෙන්නේ කොයි වගේ සිටුේෂන් එකක් තියෙනවද කියලා. බලමු. ඔන්න ඉතින් යන්න ඔක්කොම ලෑස්ති. තාමට පර්ෆියුම් එක විතරයි ගන්න තියෙන්නේ. මේක මම ප්‍රයිමාර්ක් එකෙන් ගත්ත එකක්. හැමෝම කියනවා මේක හරිම සුවඳයි කියලා. ඇත්තටම මං එහෙම ලොකුවට බලලා නෙවෙයි ගත්තේ. මට එහෙම පර්ෆියුම් ගැන ලොකු අයිඩියා එකක් නෑ. ඔන්න හොඳට තිබුණා ඒක. මම යනවා පේනවා නේද කොහොමද කියලා. වැස්ස නෙවෙයි සාමාන්‍ය පොඩ වැස්සක් තියෙන ඒකට මාර හුළඟයි. මම ෂොප් එකට ආවා. මම වෙන ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. අපිට දැන් ඔක්කොම ලංකාවේ වගේම හැම දෙයක්ම මේක තියෙනවා. ඔව් තමයි ඉතින් අපි කන්නේ බොන්නේ. ඔය ගස්ලා බොහෙම තියෙනවා 5.99 ගෙඩියක්. ඔය තියෙන්නේ චිකන් මේවා ටික. මෙතනින් තමයි මම චිකන් ගත්තේ. අන්න පෙන්නන්න ඕනද? දැක්කද අපේ ලංකාවේ සන්කුයික් තියෙනවා. ගොඩාක් බීම ජාති අතර සන්කුයිකුත් තියෙනවා. ඔන්න මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඒ බඩු මල්ලක් තියලා ආපහු දැන් යන්න හදන්නේ ගෙදර ඉස්සරහම කඩේට.
මොකද මට අරකින් බඩු වගේක් අමතක වුණා. ඔය තියෙන ගේ ඉස්සරහාම ඉන්නේ ෂොප් එක ගෙදරින් එළියට බහපුවම මේකට ගිහිල්ලා මම බිරියානි එකක් හදන්න ඉන්නේ. ඉතින් බිරියානියකට අවශ්‍ය ඔක්කොම බඩු ටික ගත්තත් මට මේ බිරියානි මික්ස් එක ගන්න අමතක වුණා. ඉතින් වෙලාවට ගේ ඉස්සරහා කඩේත් ඔක්කොම තියෙන්නේ. එතන ඔය කෑලි මිරිස් කුඩු 3-5 ඔය හැම දෙයක්ම වගේම ලංකාවේ එළවලු මේවත් ඔක්කොම ටික තියෙනවා. ඉතින් ඔන්න මම බඩු ටිකත් අරගෙන ගෙදරට ආවා. ඔය තියෙන්නේ කඩවල් දෙකෙන් ගත්ත බඩු බෑග් දෙක. මේ තියෙන්නේ ගෙදර ඉස්සරහා කඩෙන් ගත්ත බඩු ලිස්ට් එකට ගියා 11.95. ඒ කියන්නේ පවුන් 12. එහෙම ලොකුවට ගත්ත දෙයක්වත් නැහැ. අනිත් කලින් ඉන්නේ ෂොප් එකේ මට මතකයි 6යි ගාණක් වගේ ගියේ. මට අයිඩියා එකක් නැහැ. මේ මිංචි කොත්තමල්ලි කොළයි උන් ඉස්සරහා කඩෙන් ගත්තේ. මේ තියෙන්නේ ආයදානර 3-5 රම්මු නැටි අර මේවා මට මතකත් නෑ. අර ස්ටාර් මොකක්ද ඒකට කියන නම මට මතක නෑ. කැෂෝ ගත්තා. මේවා ගත්තා. මොකද අතට මේ වොයිස් එක දාන්නෙත් මම වීඩියෝ එක කරලා කෑම කාලා ඔක්කොමත් කරලා. එතකොට යෝගට් ගත්තා. ඔය තියෙන බිරියානි මික්ස් එක මම ගත්තෝ. මොනවද තියෙන්නේ? ඔය තියෙන සන්කුයික් එක අරගෙන ගත්තා. එච්චරයි මම පෙන්නන්නේ වීඩියෝ එකේ. එච්චරයි අරගෙන තියෙන්නේ මට මතකත් නැහැ. මම මේ ඉස්සල්ලාම යන්නේ මම ගත්ත සන්කුයික් එකකින් මේ පොඩ්ඩක් හදලා බලන්න. මෙහෙම බීම වර්ග ගොඩක් ඕන තරම් තියෙනවා. ඒ වුණාට අපේ රහට කොච්චර කරත් සෙට් වෙන්නේ නැහැ. ඒකින්ද ඉතින් ඉස්සල්ලාම මම සන්කුයික් එකක් හදාගෙන ඉන්නවා මගේ වැඩ ටික පටන් ගන්න කලින්. මම මේකට දාන්න හිතාගෙන ඉන්නේ චියා සීඩ්ස් දැම්මා. ඇපල් කෑල්ලක් කපලා දාලා මේකට සීනි දැම්මේ නැහැ. මට හිතාගන්න බෑ මේ මම අර මේකෙන් වැඩිපුර දැම්මද බීම වැඩියෙන් දැම්මද මොකද්ද කියලා. ලංකාවේ සීනි දානවනේ සන්කුයික් එකට. කොහොම හරි මට සන්කුයික් වලට සීනි දාන්න අවශ්‍ය වුණේ නැහැ. මම දන්නේ ඒකට හේතුව මොකද්ද කියලා. ඔන්න මම හැදුවා. ඊට පස්සේ මට තව හොඳ වැඩකුත් වුණා. ඔන්න බලන්නකෝ. අන්න කැමරාව දිහා බලාගෙන තමයි මම බීම ටික දැම්මේ. ඔක්කොම ටික බිමට වැටුණා. තමයි වෙන්නේ. දැන් මේක මම ෆ්‍රිජ් එකට දැම්මා. ෆ්‍රිජ් එකට දාලා වහලා තව ටිකකින් බොන්න ඕන. ඔන්න මම කෑම එක හදන්න පටන් ගත්තා. මම ඔයාලට මේ කෑම එක හදන විදියක් ගෙනාවේ මොකද මට ලොකු විශ්වාසයක් තිබුණා මම මේ පාර නම් හරියට හදයි කියලා. මම මෙච්චර කල් බිරියානි හදලා තිබ්බා. ඇත්තටම හරියට බොරු කියන්න ඕනේ ආවේ නැහැ. මේ පාර මම රෙසිපි එකක් බැලුවා. ඒක බලද්දි මට හිතුණා මට හදාගන්න පුළුවන් වෙයි කියලා. ඕම් බලන්නකෝ මං හදන විදිය මං හිතනවා දැක්කහම ඔයාලට ආස හිතේ කියලා. මාරම රසට තිබුණා. මං හිතනවා රසයි කියලා ඉතින්. හස්බන්ඩ් නම් කිව්වා රසයි කියලා. ඒ වුණාට ඉතින් අනේ මන්දා ඉතින් මට නම් රසයි. ඔයාලත් හදලා බලන්න මේ හදන විදියට. ඔන්න එක එක දේවල් දාලා එක එක දේවල් කියන්නේ මෙතන මිරිස් කුඩු දැම්මා, තක්කාලි දැම්මා, අර මික්ස් එක දැම්මා. ඔය ටික දාලා කිරිත් දාලා අනලා තියලා ඒකට මේ හාෆ් බොයිල් කරපු මේ බත් තමයි දාලා තියෙන්නේ. දාලා ලස්සනයි නේද? රෙසිපි එක ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න. මං ආයෙ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද මට ඔක්කොම ටික කියන්න දැන් වෙලාවක් නෑ අතන වොයිස් එකේ. එහෙමනම් ස්ලෝ කරලා තමයි කියන්න වෙන්නේ. එහෙම වීඩියෝ එකක් ගොඩක් දිග වෙනවානේ. මං ගෙනාවා ෂොප් එකෙන් මේ ඉන්දියන් ෂොප් එකෙන් ජෙලි එකක් ඒක කොක්ටේල් කියලා තිබ්බේ. අනේ මම කොක්ටේල් කියන්නේ ඇල්කොහොල් මික්ස් එක. මට හිතාගන්න බැහැ මට ඇල්කොහොල් නැහැ ඒකේ. කොක්ටේල් ජෙලි කියලා තියෙන්නේ. මේ මික්ස් එකක්. මේ තාම මං ඇත්තටම හැදුවට මේ වොයිස් එක කියන වෙලාවෙවත් මේ තාම මේ ජෙලි එක කාලා නැහැ ඇත්තටම. කන වෙලාවට තමයි බලන්න වෙන්නේ රසද කොහොමද කියලා. හැබැයි මේ මං ඒ වෙලාවේ පොඩ්ඩක් බැලුවා රසටම තිබුණා. ඔන්න තියෙනවා මගේ බිරියානි එක ඉවර වෙලා. ඔය තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න සිද්ධ වෙනවා. කියෝගෙන යනකොට වෙලාවත් ඉක්මනට ඉවර වෙලා තියෙනවා. ඊළඟ වීඩියෝ එක මං හස්බන්ඩ් එක්කත් අරගෙන මෙන්න හිතාගෙන ඉන්නවා.
කෑමකටම මාරම රසට තිබුණා. ඉතින් මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් ආයෙමත් කියනවා subscribe කරගෙන යන්න. ඒ වගේම මං හිතනවා මේ වීඩියෝ එක බලන හැමෝම මට comment එකක් දාගෙන යයි කියලා. මොකද කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye, see you soon.